තාත්තේ මම අහලා තිබ්බා ඔය රෝම අධිරාජ්‍ය කාලේ තිබ්බලු 100ක් වැඩ කරන උපත් පාලන ක්‍රමයක්. හරිද? පැලයක්. හැබැයි මුන් ඒක පාවිච්චි කරලා ගහපු ගැහිල්ලට පැලේ බඳ වෙලාම කියන්නේ. ඒ කතාව ඇත්තද? අපුතේ ඔයා ඔය කියන්නේ සිල්ෆියම් කියලා රත්තරන් පාට මලක් ගැන. හරිද? හැබැයි මල තිබ්බේ රෝම අධිරාජ්‍ය කාලේදී සයිරිනි කියන ප්‍රදේශයේ දැන් වර්තමාන ලිබියාවේ. ඒ පැලේ කොච්චර වටිනවද කියලා කිව්වොත් පුතේ ඒක ලොකු සම්පතර්ලු ඒ කාලේ මධ්‍යධර්මීය කලාපය. හරිද? ඉතින් ජූලියස් සීසර්ම ඒකේ රහත්තල් 1500ක් තියන් හිටියලු එයාගේ රත්තරන් ගබඩාවත් එක්ක. ඉස්සර හිටපු ඔය ඒන්ෂන්ට් ගයිනකොලොජිස්ට්ලා, ඒ කියන්නේ වෛද්‍යවරු ඔය සොරේනස් ඔෆ් එෆෙසස් කියන වගේ උදවිය කිව්වලු මේ මාසෙකට කඩලරයක් තරම් ප්‍රමාණයක් ඔය පැලෙන් ගත්තම මේ නැචරල් ගබ්සාවක් ඇති කරන්න පුළුවන් කියලා. ඔය මේ සිල්ෆියම් පැලේ බීජ ඔය සීඩ් පොඩ් එක නිකන් අපේ වර්තමාන හાર્ට් ෂේප් එක වගේ ෂේප් එකකලු තිබ්බේ. ඉතින් ඔය පැලෙන් තමයි ඔය සෙක්ෂුවල් ෆ්‍රීඩම් එක ලබා දුන්නේ කියලා. අදට පුතේ ඔය හાર્ට් ෂේප් එක අපි පාවිච්චි කරන්නේ මේ ආදරේ සංකේතවත් කරන්න. අන්න ඔය බීජෙන් ආව හැඩේ තමයි අපි දැනට පාවිච්චි කරන එක තමයි කියන්නේ. ඔය පුතේ ඔය පැලේ පාවිච්චි කරලා ගහපු ගැහිල්ලට ඔය පැලේ ඉතිහාසගත වෙනවා. මනුෂ්‍ය ක්‍රියාවෙන් වඳ වී කිය නැත්තම් first human induced extinction වෙච්ච පැලයක් නැත්තම් ජීවයක් විදියට. ඔය පැලේ පුතේ සෙක්ස් වලට විතරක් නෙමෙයි. ඔය පැලේ පාවිච්චි කරාලු බැටළුවන්ගේ මාංශ මස් ගොඩක් රසවත්, ගොඩක් සුවඳවත් ටෙන්ඩ කරන්න ඔය පැල ගොඩාක් කැවලු බැටළුවන්ට. සහ ඔය පැලේ හැදියදිරුනේ පුතේ නැචරල් ක්ලයිමට් එකේ ඔය වනාන්තර අස්සේ මේකට රෙප්ලිකේට් කරන්න බැරි වෙච්ච නිසා ඔය ප්‍රයිවට් කොන්ට්‍රැක්ටර්ස්ට බාර දුන්නම මුන් කරේ ඕනර් වල මේක හාවර්ස් කරලා අන්තිමට ඔය පැලේ වඳ වෙලා ගියා. ඉතිහාසෙ විදිහට පුතේ ඔය අන්තිම ස්ටොක් එක නීරෝ අධිරාජ්‍යයට තෑග්ගක් විදිහට දුන්නා. ඌ ඉතින් එවෙලේ මේකට කෙල්ලම ඇරියලු. හැබැයි පුතේ අවුරුදු 2000කට පස්සේ මහමුද් මිස්කි කියන බොටැනික රිසර්චර්ට හම් වෙනවලු අති දුර්ලභ ගණයේ පැලයක් තුර්කියේ කඳුවරලු. ඔකට කියන්නේ ෆෙරුලා ඩ්‍රුඩීනා කියලාලු. හරිද? එන්න ඒ පැලේ ඔය කොන්ට්‍රසෙප්ටිව් කම්පවුන්ඩ්ස් ඔය උපත්පාලන සංයෝගයන් තියෙනවා කියලා මේගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඉතින් තාම විවාදයක් තියෙනවා පුතේ මේ පැලේ අර සිල්ෆියම් කියන පැලේට සමීපම සාක්ෂිය කියලා මේ පැලේ හඳුන්වනවා දැන්.